අයියෝ මට මේ ගේම් එක ප්ලේ කරන්න බෑ මට එරර්ස් එනවා මම දැන් මොකද කරන්නේ ඉතින් යාළුවේ ඕගොල්ලොන්ටත් මේ වගේ එරර්ස් එනවා ඇති මචං. ඉතින් ගේම් එකක් ගහද්දි ගේම් එක ආසාවෙන් ඉන්ස්ටෝල් කරගන්නවා ඉතින් ඕපන් කරද්දී අම්මට සිට එරර්ස් ගොඩයි. ඉතින් ඔයගොල්ලොන්ට මොකද්ද කරන්න කියලා මචං විසඳුමත් මේ වීඩියෝ එකේ නෑ මචං. ඉතින් මචං අනිවාර්යයෙන් මචං subscribe පරද්දන් subscribe කරන්න තමයි ඉතින් like එකකුත් දාන්න මචං අනිවාර්යෙන්. ඉතින් මං පෙන්නන ඕගොල්ලන්ට මචං මේ වගේ එරර්ස් එනවා. ඉතින් මං දැන් ඕගොල්ලන්ට පේන විදිහට මචං මෙන්න මේ වගේ එක එක જાති එරර්ස් ඕගොල්ලන්ට එනවා. හරිද? ඉතින් මේ එරර්ස් එන්න මචං ප්‍රධාන හේතු ඇත්තටම 3-4ක් තියෙනවා. මං ඒකෙන් අද දෙකක් කතා කරලා මචං වීඩියෝ එක දික් කරන්න ඕනේ නැති හින්දා ඉතුරු ටික මචං තව වීඩියෝ එකකින් මං අනිවාර්යෙන් ගේන්න part 2 එකක් විදිහට. ඉතින් අපි යම් වීඩියෝ එකට. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මචං ලින්ක් එකක් දාලා දෙනවා මචං. ඒකෙන් ගිහලා ඕගොල්ලෝ ෆයිල් එකක් මේක ඩවුන්ලෝඩ් කරගන්න මචං. zip ෆයිල් එකක් තියෙන්නේ. zip ෆයිල් එකේ පාස්වර්ඩ් එක දෙනවා මචං. මේ වීඩියෝ එකේ මචං වීඩියෝ එකේ තැනකම පාස්වර්ඩ් එක හංගලා දෙනවා මචං. ඉතින් ඒගොල්ලෝ වීඩියෝ එකෙන් පාස්වර්ඩ් එක හොයාගන්න කියලා මම කියනවා. ඉතින් මචං ඔයගොල්ලෝ zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන එක්ස්ට්‍රැක්ට් කරපුවාම මෙන්න මේ වගේ ෆයිල් එකක් තමයි මචං තියෙන්නේ. අමන්නේ එක එක ගේම්ස් වල එක එක version තියෙන්නේ. හරි දැන් සාමාන්‍යයෙන් 2017 හදපු ගේම් එකක් කියලා 2017 use වෙච්ච ෆයිල් එක තමයි ඉල්ලන්නේ. ඉතින් ඒව කරනකොට ඔයගොල්ලන්ට ෆයිල් ගොඩක් පෑන් ඩොට්. මේකට විසඳුමක් විශේෂම තමයි මචං. මම සේරම් ෆයිල් එක කියන්නේ මෙතෙක් දුරට ආපු සේරම් විෂුවල් C runtime ටිකයි මචං. ඉතින් 2005 2015 වෙනකන් දැන් 2015 2019 2022 ඒ දක්වා තියෙන මචං සේරම් ෆයිල් ටික මේකේ තියෙනවා. ඉතින් DirectX ටිකත් මෙතන තියෙනවා. DirectX ෆයිල් එක කියලා මචං මෙතන install.dat කියලා දෙනවා මචං bat ෆයිල් එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒක right click කරලා run as administrator දෙන්න මචං. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දෙනවා මචං install runtime packages DirectX runtime කියලා. හරිද? ඊට පස්සේ ඒකට int එකක් දාන්න මචං. int එකක් දාලා close ගන්න එතනින්. එතන close කළා මචං ඔයගොල්ලෝ යටට ගියාට පස්සේ මේ dx setup කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන. හරිද? අන්න දැන් dx setup කියලා එකක් තියෙනවා. අන්න ඒක right click කරලා run as administrator දෙන්න මචං. දැන් open කරන ඔස්සේ මෙන්න මේ වගේ එකක් එනවා මචං. Microsoft DirectX කියලා මචං. ඉතින් මේක මචං ඔයගොල්ලෝ accept දෙන්න මචං. next දෙන්න. next දීලා මචං runtime install කියලා මචං මෙතන next දීලා මචං. ඒතර මේක install වෙනවා මේ වගේ install වෙනවා. ඔයගොල්ලෝ DirectX ටික චුට් වෙලා කියන එක නොටි කිසිම data ඕනේ නැහැ මචං. මේක සම්පූර්ණ file ටික තියෙන නිසා හොඳ වගේ මචං ඔක DirectX ටික install වෙනවා. හරිද? ඉතින් ඕක install කරගන්න ඊට පස්සේ මචං ගියාට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මම ෆයිල් එකේම දාලා දෙනවා මචං. ඊළඟට තියෙනවා මචං Visual Studio set එක මචං. Visual C++ එකේ set එක තියෙනවා මචං. ඉතින් runtime ටික. ඉතින් එතනත් තියෙනවා මචං. එතනත් තරහකට මචං install all bat කියන එක right click කරලා open දෙන්න මචං. ඊට පස්සේ ඒකට එන්ග දෙන. ඒතකොට setup එකේ සේරම install වෙනවා. install කරලා ඉවරනට පස්සේ refresh පාරක් දාලා මචං ඔයගොල්ලෝ game එක open කරලා බලන්න ගොඩාක් දුරට ඒක හරියනවා මචං. ගොඩක් දුරට හරියනවා game එකේ errors මචං තියෙනවා නම් එහෙම open වෙද්දි මචං කියන errors එක ගොඩාක් දුරට හරියනවා මචං. එimhe හරි ගියේ නැත්තම් යටින් කමෙන්ට් එකක් දායි යනවා මචං. මොකද්ද වගේ error කියලා error පොඩ්ඩක් එක්ක මම ඔයාලට උදව් කරන්නම් ඒක හදාගන්න. එන මචං අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. කෙටියෙන් කියලා දුන්න පුළුවන් විදිහට මචං subscribe පාරක් දාන්න. එහෙනම් අපි යනවා bye bye tata.